ජනාධිපතිතුමා ඊයාව පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමා කිව්ව ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ගල්ලංගුරු බාල වෙන්න පුළුවන්. ගල්ලංගුරු කාලා බලලා නෙවෙයි ගන්න කිව්වා. ගල්ලංගුරු කාලා බලලා නෙවෙයි ගන්න. ඒ නිසා ඒක බාල වෙන්න පුළුවන් කිව්වා. ගල්ලංගුරු කොහොමද කාලා බලලා නෙවෙයි ගන්නෙ? ගල්ලංගුරු කාලා බලලා ගන්න නෑ. ගල්ලංගුරු රසායනාගාර වාර්තා වලින් තමයි ගල්ලංගුරු සම්බන්ධ ප්‍රමිතිය අපි පරීක්ෂා කරන්නේ. අපි දිගින් දිග අපි කිව්වේ නෑ ජනාධිපතිතුමාට ගල්ලංගුරු කන්න කියලා. අපි ජනාධිපතිතුමාට කිව්වේ නිශ්චිත රසායනාගාර වාර්තා මත පදනම් වෙන්න මේ රසායනාගාර සම්බන්ධ අපිට ප්‍රශ්න තියෙනවා කියලා. මේ වාර්තා සම්බන්ධ අපිට ප්‍රශ්න තියෙනවා කියලා අපි කිව්වේ. හැබැයි දැන් ඒක පිළිගන්නේ නැතුව ගල්ලංගුරු කනවා කියලා වැඩක් නැහැ. අන්තිමට දැන් මේ විගණන වාර්තාව විසින් හෙළිදරව් කරලා තියෙනවා. ජනාධිපතිතුමා ගල්ලංගුරු කන්නේ නැහැ කියලා කිව්වා. නමුත් ගල්ලංගුරු වලින් කවුද කාලා? ගල්ලංගුරු වලින් කවුරු හරි හොඳට කාලා කියලා මේ විගණන වාර්තාව ඔප්පු කරලා තියෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ රසායනාගාර වාර්තා සියල්ල පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්නවලදී අපි හරියට කිව්වොත් සාමාන්‍යයෙන් අපි වාර්තා දෙකක් ගන්නවා. එකක් ගන්නවා ලෝඩ් පෝට් එකේදී කියන්නේ පටවන වරායයි. දෙවෙනි එක ගන්නවා ඩිස්චාර්ජ් පෝට් එකේදී කියන්නේ ගොඩ බාන වරායයි. එතකොට මේ නැව් සියලුම ඒ වගේ මෙතෙක් ආපු නැව් වලින් නැව් 12කම මෙතනදී අපි පරීක්ෂා කරද්දී ගොඩ බාන වරායේදී පරීක්ෂා කරද්දී මේක ප්‍රමිතියෙන් බාලයි කියලා ඔප්පු වුණා. එතකොට නෑ ඒක ප්‍රමිතියෙන් බාල නෑ කියලා කියන්න තහවුරු කරේ පටවන වරායේ වාර්තා. ඒතර පටවන වාර්තාව පිළිබඳ පටවන වරාය සම්බන්ධ හරි තොරතුරු අපි ගමු. පටවන වරාය ගල්ලංගුරු පැටෙව්වේ රිචඩ් බේ ටර්මිනල් කියන දකුණු අප්‍රිකානු වරායයි. ඒ රිචඩ් බේ හැම වරායකටම හැම ටර්මිනල් එකකටම නිශ්චිත ලියාපදිංචි රසායනාගාරයක් තියෙනවා. ඒකෙන් පටවන ගල්ලංගුරු ගැන වල ප්‍රමිතිය කියන්නේ. එතකොට මේකේ නිල රසායනාගාරය තමයි SGS Laboratories කියන්නේ. හැබැයි SGS Laboratories එකේ නෙවෙයි ලෝඩ් පෝට් රිපෝට් එක අරන් තියෙන්නේ. පටවන වරායේ වාර්තාව අරන් තියෙන්නේ ඒ නිල රසායනාගාරෙන් නෙවෙයි. ඒක අරන් තියෙන්නේ මිත්‍රා SK කියලා රසායනාගාරයක. ඒ මිත්‍රා SK ඉන්දුනීසියා කියලා කියන රසායනාගාරය ඒක ඉන්දියානු හිමිකාරීත්වයක් එක්ක සම්බන්ධ රසායනාගාරයක්. ඒතර මෙතන පැහැදිලිව ලබදියාවන් අතර ගැටුමක් තියෙනවා. ඉන්දියානු සමාගමක් ගල්ලංගුරු සපයනවා. ඒ ගල්ලංගුරු ප්‍රමිතියෙන් යුක්තයි කියන රිපෝට් එක දෙන්නෙත් මේ ඉන්දියානු සමාගමක්. ඒ විතරක් නෙවෙයි දැන් මේකේ ඊටාම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා මේ විගණන වාර්තාවේ මේකේ තුන්වෙනි පිටුවේ හරිම නිශ්චිතව සඳහන් කරලා තියෙනවා මේ සමාගමට මේ රසායනාගාරයට මේ රසායනාගාරය ලියාපදිංචි නොවිච්ච ලියාපදිංචිය ඉක්මවා ගිය රසායනාගාරයක්. මේකේ අපි ගත්තොත් එහෙම 631 වගන්තියේ හරි නිශ්චිතව කියලා තියෙනවා මේ කියන රසායනාගාරය ඒකට ලියාපදිංචිය තිබුණේ නැහැ කියලා. ඒක ලියාපදිංචිය ඉක්මවා ගිය ඉක්මවිච්ච සමාගමක් මේ රසායනාගාරයක් කියලා. ඒකට ලියාපදිංචි නැති රසායනාගාරකින් තමයි රසායනාගාර වාර්තා අරන් තියෙන්නේ. ඊට පස්සේ අපි මෙහි නැවත පරීක්ෂා කරනකොට මේක වැරදි කියලා කියද්දී දිගින් දිගටම ඇයි ඇමතිවරයා පෙනී හිටියේ අර පටෝපු වරායේ නිල රසායනාගාරයක් නොවන ලියාපදිංචිත් නැති රසායනාගාරයක් වෙනුවෙන් බරපතල ලෙස ඇමතිවරයා පෙනී සිටියා. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ගල්ලංගුරු කන්න ඕනේ නැහැ. ඒ රසායනාගාර සම්බන්ධව පරීක්ෂා කළ යුතු තිබුණා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ මේ සමාගම ලංකාවට ඇවිල්ලා ඒගොල්ලන්ට පුළුවන් ඕනනම් අපේ වාර්තාව පිළිගන්නේ නැතුව ස්වාධීන පරීක්ෂණ වාර්තාවක් හැඳවන්න. අපි ඒකට කියන්නේ අම්පයර් සාම්පල් කියලා. ඒ කියන්නේ තෙවෙනි විනිසුරුට දාන වගේ ස්වාධීන වාර්තාවක් හැඳවන්න පුළුවන්. ස්වාධීන වාර්තාවක් හැඳවන්නත් නැවත යෝජනා කරේ මේ මිත්‍රා SK කියන එකනේ. ඒක හරි ප්‍රශ්නයක් දැන් අපි ගත්තොත් එහෙම මේ ලංකාවේ කොටෙක් නායකේ ලංකාවේ ගොඩබාන තැනදී කොටෙක් නායක දුන්නට පස්සේ වාර්තාවක් මේක ප්‍රමිතියක් නැහැ කියලා ඒක ප්‍රමිතියක් තියනවද කියලා හොයන්න නැවත බාර දීලා තියෙන පටවන වරායේ රසායනාගාරයට. ඒකට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගල්ලංගුරු කාලා නැති එක හරි තනකොළ කෑවද කියලා සැකයි. මේ හිටපු ඇමතිවරු මේ නිලධාරීන් මේ දේශපාලඥයෝ මේගොල්ලෝ තනකොළ කෑවද කියලා සැකයි. නැත්තම් පටවන වරායේ ලියාපදිංචි නැති රසායනාගාරයක් පටවන වරායේදී වාර්තාවක් දුන්නම ඒ වාර්තාව වැරදි කියලා පැහැදිලිව ගොඩබාන වරායේදී ඔප්පු වෙලා තියෙද්දී ස්වාධීන නිරීක්ෂකයා විදිහට නැවත අර පටවන වරායේ ලැබ් එක දැම්මේ මොකටද? ගල්ලංගුරු කාල නැති එක හරි තනකොළ කෑවද කියලා හොයන්න, පිදුරු කාලද කියලා හොයන්න, පුන්නක්කු බොනවද කියලා හොයන්න මේ කට්ටිය. එක්කෝ. එහෙම නැතිනම් මේ විගණන වාර්තාවේ තියෙන විදිහට මෙතන බරපතල වංචාවක්. විගණන වාර්තාවේ තියෙන බරපතල වංචාවක් තියෙනවා කියලා. එතකොට ඒක එක ප්‍රශ්නයක්. ඊළඟ එක තමයි දැන් මෙතන තියෙන විහිළුව තමයි 1 9 12 කියන නැව් තුන තත්වෙන් බාලයි කියලා අර මිත්‍රා SK ලැබ් එකත් රිපෝට් දීලා. ඒක මරු වැඩක්. ඒ කියන්නේ පටවන වෙලාවේ මිත්‍රා SK එක කියනවා මේක හොඳට ප්‍රමිතිය සහිත ගල්ලංගුරු කියලා. ඊටසේ ගොඩ බාන තැනේදී ලංකාවේදී ඒගොල්ලෝ ඒ ලැබ් එකම ඇවිල්ලා කියනවා නෑ මේක ප්‍රමිතියක් නෑ කියලා.
ඒ කියන්නේ මේ ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියලාද හිතන් ඉඳලා තියෙන්නේ. ලංකාවේ ජනතාව මෝඩයෝ කියලාද හිතලා තියෙන්නේ. දැන් අපිව ගොනාට අන්දලා විශාල කෝටි ගණනක මුදලක් මේ සමාගම වංචා කළාද? ඒක තමයි මෙතන තියෙන ඊටාම බරපතල ප්‍රශ්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි දැන් මේ විගණන වාර්තාවේ ඊටා පැහැදිලිව සඳහන් වෙනවා විශේෂයෙන් මේ විගණන වාර්තාවේ 6.1.1 6.1.2 6.1.3 වගේ වගන්තිවල නිශ්චිතව සඳහන් වෙනවා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිවරයා ඊයේ කියපු දෙවෙනි කරුණ තමයි පළවෙනි කරුණ අඟුරු කාලා බැලුවේ නැහැ කියන එක. දෙවෙනි කරුණ තමයි ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට ගියා ඒකේ කිසි ප්‍රශ්නයක් උනේ නැහැ කියලා. හැබැයි ජනාධිපතිතුමා ඒක කියලා පැය කිහිපකින් අපි අතටපත් වෙච්ච මේ වාර්තාවේ තියෙනවා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඊටාම බරපතල ප්‍රශ්න තියෙනවා. මේකේ දූෂණයක් පිළිබඳ පැහැදිලි සැක සහ කරුණු තියෙනවා කියලා ජාතික විගණන කාර්යාලය කියනවා. එතකොට මෙතන තාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ කියන්නේ මේක පිටිපස්සේ විශාල වංචාවකුත් තියෙනවා. ඒ අතර දැන් මේකේ තව අර හොඳ සෙල්ලම් මේ එළිවෙන යාමට වගේ තව ඒවා කියනවා. ඒ කියන්නේ එකක් තමයි මේකේ කියන්නේ දැන් අලුතෙන් දැන් මේ සමාගමට අදාළ ගල්ලඟුරු සැපීමේ හැකියාවක් නැහැ, ධාරිතාවක් නැහැ. ඒ නිසා බලශක්තිය අර්බුදයක් එනවා කියලා අපි කලින් කිව්වා. අපි ජනවාරි මාසයේ පුරාම දිගින් දිගටම කිව්වා වහාම රිජෙක්ට් වැලියු එකෙන් යට තියෙන ගල්ලඟුරු ගෙනාපු නැව් ප්‍රතික්ෂේප කරන්න. රිජෙක්ට් වැලියු කියන්නේ ප්‍රතික්ෂේපිතාගේ. ඒක ප්‍රතික්ෂේප කරන්න. ඊට කිව්වා නෑ අපි දඩ ගහලා නලින්ද ජයති අපි යාට කියනවා ඇවිල්ලා කියන්න මේවට උත්තර කියලා. හරි නලින්ද ජයති කිව්වා නෑ අපි දඩ ගහලා බාර ගන්නවා කිව්වා. දඩ ගහලා බාර ගන්නවා නම් මොකටද රිජෙක්ට් වැලියු කියලා එකක් දාන්නේ. දඩ ගහලා බාරගන්නේ 6000යි 6200යි අතර එක. 5900යි 6000යි අතර එක තමයි දඩ ගහලා ගන්න. 6000යි 6200යි අතර එක තමයි අපි අපේක්ෂා කරන්නේ. 5900ට අඩුව නම් ඒකේ නම රිජෙක්ට් වැලියු. ඒ කියන්නේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඔන්න මේ සැරේ ස්පොට් ටෙන්ඩ් එක කෝල් කරද්දී නම් මේගොල්ලෝ රිජෙක්ට් වැලියු කියන එක වෙනස් කරලා මිනිමම් වැලියු කියන. එන ප්‍රතික්ෂේප කරන අගය කියන එක අවම අගය කියලා වෙනස් කරලා. නම් මාරු කරලා. ඉතින් නම් මාරු කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේක බරපතල ප්‍රශ්නයක්. දැන් ලංකාවේ ලයිට් කැපෙනවා මේ ප්‍රශ්න නිසා. විදුලි බිල අසීමිත ලෙස ඉහළ යනවා. ඊටාම මේ බරපතල ප්‍රශ්නයක්. මොකද දැන් මේ වාර්තාව පැහැදිලි කරලා තියෙනවා. පැහැදිලිව වාර්තාවේ තියෙනවා මේවා ක්වොලිටි නැහැ. මේ බාල ගල්ලඟුරු ගෙනලා තියෙනවා. දෙවෙනි එක මේ ගල්ලඟුරු නිසා විශාල පාඩුවක් වෙලා තියෙනවා. තුන්වෙනි එක මේ පාඩුව සිදුවීම පිටිපස්සේ වංචනික ක්‍රියාවලියක් තියෙනවා. ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේකට සම්බන්ධයි. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. මේකේ බරපතල මේක තමයි මේ වාර්තාව හෙළිදරව් කරලා තියෙන අලුතෙන් හදිසි මිලදී ගැනීම කරපු විදිහේ තියෙන ප්‍රශ්න. එතකොට අපි කියද්දී හදිසි මිලදී ගැනීමක් කරලා හරි අරවා ප්‍රතික්ෂේප කළා හදිසි මිලදී ගැනීමක් කරන්න කියලා නෑ ඒක කරන්නේ නෑ කිය හිටියා. හැබැයි අපි කියද්දී කරන්නේ නෑ කිය හිටියට ජනවාරි මාසේ 26 වෙනිදා කැබිනට් මණ්ඩලයට තේරිලා තියෙනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ උද්දච්චකමට පිළිගත්තේ නැති එකනේ තියෙන්නේ. උද්දච්චකම නිසා පිළිගත්තේ නැහැ. හැබැයි කැබිනට් මණ්ඩලයේ තේරුම් අරන් තියෙනවා ජනවාරි 26 වෙද්දී ප්‍රශ්නයක් ඇති වෙන්න නියමිතයි කියලා. ජනවාරි 26 කැබිනට් තීරණයක් කරන් තියෙනවා හදිසි මිලදී ගැනීමක් කරන්න. එතකොට කලින් ටෙන්ඩර් ඉදිරිපත් කරපු සමාගම් වල මේ බිඩ් වැලිඩිටි එක, ඒ කියන්නේ ඔවුන් ඉදිරිපත් කරපු මිල ගණන් කියන එක ජනවාරි 31 දක්වා වළංගුව තිබුණා. ඒ නිසා කරන්න තිබුණේ පළවෙනි නැව රිජෙක්ට් වෙද්දිම ඒක ප්‍රතික්ෂේප කළා යවලා ඉතුරු ගල්ලගුරු සම්බන්ධ ප්‍රශ්නේදී සමාගමට එරෙහි නීතිමය පියවරක් අරගෙන සමාගමේ ටෙන්ඩරේ අත්හිටුවලා ඊළඟට ඉන්න සමාගම් වලින් මේ මිලදී ගැනීමක් කිරීම සඳහා පියවර ගන්න. ඒක කළේ නැහැ. ඒක කරන්නේ නැතුව ජනවාරි 26 තීරණයක් අරගෙන තීරණය කල්ලාදෑද හිටියා. ඉඳලා මාර්තු 17 වෙනකල් හිටියා. පෙබරවාරි 28 තමයි ඇමරිකාවයි ඊශ්‍රායලය එකතු වෙලා ඉරානයට ගැහුවේ. ඒකට මාර්තු මාසෙ වෙද්දි සම්පූර්ණම යුදමය තත්ත්වයක් ආවා. නැව්වල මේ වියදම් වැඩි වුණා. නැව් ගාස්තු ඉහළ ගියා. රක්ෂණ ගාස්තු ඉහළ ගියා. මේ ඔක්කොම සිද්ධ වුණාට පස්සේ මාර්තු 17 වෙනිදා තරන්ජොට් කියන සමාගමට නැව් 5ක ටෙන්ඩරයක් දෙන්න තීරණය කරා $142 ගාන එක මෙට්‍රික් ටන් එක. ඒකට කලින් $100ට $110ට දෙනවා කියපු සමාගම් ඉද්දි තමයි මේක ප්‍රමාද කරලා $142ට දෙන්න තීරණය කරා. එතකොට එක ගල්ලඟුරු මෙට්‍රික් ටන් එකකින් $40ක විතර අලාභයක් තියෙනවා. එතකොට එක නැවක් කියන්නේ මෙට්‍රික් ටන් 60000ක්. නැව් 5ක් කියන්නේ මෙට්‍රික් ටන් ලක්ෂ 3ක්. මෙට්‍රික් ටන් ලක්ෂ 3කට $40 ගාන කියලා කියන්නේ ඩොලර් මිලියන 12 අති විශාල මුදලක් රුපියල් කෝටි 400කට ආසන්න මුදලක් මේ මුදල. ඒකට විශාල අලාභයක් ඒක කරගත්තා. ඒ විතරක් නෙමෙයි මේ වාර්තාව පැහැදිලි කරලා තියෙනවා
මේ තරංජොට් රිසෝසස් කියන සමාගමට ලියාපදිංචිය දීලා තියෙන ගල්ලඟුරු ගෙන්වීම සඳහා අවශ්‍ය පිරිවිතරයන් අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ නොකර කියලා. උදාහරණයක් විදිහට කිලෝග්‍රෑමයට කිලෝ කැලරි 5900ට වඩා වැඩි ගල්ලඟුරු 1 මෙට්‍රික් ටොන් එකක්වත් අපනයනය කිරීමේ වෙළඳාම් කිරීමේ අත්දැකීමක් මේ සමාගමට නැහැ. එතකොට මේ කඩලා තියෙන්නේ පළවෙනි ටෙන්ඩර් පිරිවිතර විතරක් නෙමෙයි 2025 ටෙන්ඩර් පිරිවිතර විතරක් නෙමෙයි කඩලා තියෙන්නේ 2026 මාර්තු ටෙන්ඩර් පිරිවිතර කඩලා තියෙන්නේ. ඒකට මොකද්ද දැන් අර සමාගමත් එක්ක තියෙන ඩීල් එක මොකද්ද? ට්‍රයිඩන්ට් කෙම්ෆර් එකත් එක්ක. මොකද්ද ඒකත් එක්ක තියෙන ඩීල් එක? ඒකට ඒකත් එක්ක ඩීල් එක එක්ක දැන් මොකද්ද මේ ට්‍රයිඩන්ට් කෙම්ෆර් එකත් එක්ක තියෙන ඩීල් එක? මොකද්ද මේ තරංජොට් රිසෝසස් එකත් එක්ක තියෙන ඩීල් එක? ඒ තරංජොට් රිසෝසස් එක තියෙන ඩීල් එක අපිට හිතා ගන්න පුළුවන්. ඒක දේශීය නියෝජිතයා හේලිස්. අය ධම්මික පෙරණේ මේ දවස්වල ජනාධිපතිට ඔක්කොටම උපදෙස් දෙන්නේ. එතකොට කිසිම වෙළඳ අත්දැකීමක් නැති සමාගමකට කොහොමද ටෙන්ඩරේ දුන්නේ? ඒතර පළවෙනි එක වංචාව පැත්තකින් තියනකො විගණන වාර්තාව හෙලි කරලා තියෙනවා. දෙවෙනි එකත් වංචාවක් කියන්නේ. එතකොට අති විශාල අලාභයක් වෙලා තියෙනවා. මේකේ ජනාධිපතිවරයා නිකන් සුරංගනා කතා කිව්වා. අපි දඩ ගහලා මේක අය කරගන්නවා. ඒකම දඩ ගහලා අය කරගන්න හම්බෙන්නේ නැහැ. දඩ ගහලා අය කරගත්තත් අය කරගන්න වෙන්නේ පළවෙනි නැවයි 9 වෙනි නැවයි 12 වෙනි නැවයි තුනට අදාළ එක විතරයි. ඉතුරු නැව් වලට අදාළ ඒවා ගන්න වෙන්නේ නැහැ. ඒවට පවා ඒගොල්ලන්ට පුළුවන් නැවත අභියාචනා ඉදිරිපත් කරන්න. මේ ක්‍රියාවලිය වෙන්නේ නැහැ. අපි සල්ලි ගෙව්වේ නැහැ අර මේ කියලා කියපේවත් කරුණුමේ වශයෙන් වැරදි. ඒතකොට දැන් මේ හැමදාම ජනාධිපතිවරයා කරන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොකක් හරි එකක් කියනවා ප්‍රශ්නයක් ආවට පස්සේ. මේ වචන වලින් මේවා ගොඩ දාන්න බෑ. ඒ නිසා තමයි ගියා අපි පක්ෂයක් විදිහට පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ 2025 අගෝස්තු මාසෙ මේක කියන්න ගත්තේ. 2026 ජුලයි අගෝස්තු වෙද්දී විදුලි අර්බුදයකට යයි මේක වළක්වන්න මැදිහත් වෙන්න කියලා කිව්වේ. ඒකට ඒ කියපු දේවල් ඇහුවේ නැහැ. සැප්තැම්බර් මාසේ අපි නිශ්චිතව අනාවරණය කරා මොකද්ද මේ වෙලා තියෙන විනාශය කියලා. ජනවාරි ඉඳලා අපි කිව්වේ අපි යෝජනා ඉදිරිපත් කරා. අපි යෝජනාවල ඉදිරිපත් කරා වහාම මේ සමාගමේ ටෙන්ඩරේ අත්හිටුවලා වෙන සමාගමකට දෙන්න කියලා. ඊට පස්සේ අපි කිව්වා හදිසි මිලදී ගැනීමක් කරන්න. ඒ කිසිම දෙයක් කරන්නේ නැතුව තත්ත්වේ බරපතල වෙනකල් ඉඳලා දැන් ඒ දවස්වල කියවනේ විවේචන කරන්න එපා යෝජනා දෙන්න කියලා අපි යෝජනා දුන්නා. යෝජනා දෙනකොටම අපි කිව්වා මේ මාර්තු මාසෙ විතර පන්නකල් ඉඳලා නම් ඊට පස්සේ අපෙන් උත්තර අහන්න එපා. මොකද මේ වාරකම් පටන් ගන්නවා අප්‍රේල් අන්තිම වෙද්දී. ඒක නිසා මෙතන තාම බරපතල අර්බුදකාරී තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේක විසින් විශාල අලාභයක් සිද්ධ වෙලා තියෙනවා ලංකාවට. මේ ලංකාවට සිද්ධ වෙලා තියෙන අලාභය මුළුමනින්ම පාහේ අය කරගන්න නියමිතයි රටේ ජනතාවගෙන් විදුලි බිල හරහා. දැන් මේකේ තියෙන විදිහට රුපියල් මිලියන 2237.7ක් අලාභ වෙලා තියෙනවා ගල්ලඟුරු වල ශක්තිය අඩු නිසා වැඩිපුර පරිභෝජනය කරන්න සිද්ධ වීම. හැබැයි අතරමැදි කාලෙදී ඩීසල් පාවිච්චි කරන්න වීම විසින් මොනතරම් ඩැමේජ් එකක් වෙලා තියෙනවද? එතකොට මේ බාලගල්ලඟුරු භාවිතය විසින් ලංකාවේ යන්ත්‍ර වලට බොයිලර් වලට හානියක් වුණොත් එහෙම ඒක රිපෙයාර් කරන්න අපිට කොච්චර වියදමක් යයිද?